කලින් කරන දේවල් තුනක්. ස්වයං වින්දනය, ගෑනුන්ට මැසේජ් දාන්න, වැලක් බලනවා. හොඳට දෙයක් මතක තියාගන්න. මේ ලෝකේ කවුරුත් කැමති නෑ පුතේ අපිට හරියනවට. හරිද? හොඳට මතක තියාගන්න අපි ඉස්සරහට යනවට කැමති නම් මේ ලෝකේ අපි ඉස්සරහට අම්මයි තාත්තයි පැත්තක තියලා මම මේ කියන්නේ අපි ඉස්සරහට යනවට මේ ලෝකේ කැමති එකම එක්කෙනෙක් ඉන්නවා. කවුද? බස් එකේ කොන්දොස්තර අයියා. මොකද එයා කියන්නේම ඉස්සරහට යන්න කියලා. හරිද? මොකද්ද කියන්නේ? මැද පොල්ලා අල්ලගෙන මල්ලි ඉස්සරහට යන්න. එච්චරනේ එයා කියන්නේ. හරිද? ඉස්සරහට යනවට කැමති බස් එකේ කොන්දොස්තර අයියා. ඒ වගේම අපි නැගිටිනවට කැමති කෙනෙක් ඉන්නවා. කවුද? බස් එකේ හිටන් යන අයියා කෙනෙක් හරි අක්කා කෙනෙක් හරි කැමති අපි නැගිටිනවනම්. මොකද ඌට වාඩි වෙන්නේ. හරි? ඔච්චරයි අපි නැගිටිනවට අපි ඉස්සරහට යනවට මේ ලෝකෙ මිනිස්සු කැමති නෑ. එක ලෙවල් එකකට යනකම් ඒක එහෙම හැම කොල්ලම එහෙම තමයි. අනිවාර්යයෙන්ම කොල්ලකට ජාතියම නරකයි. රෑට FB එකට යන්න බෑ. කී දෙනෙක් මැසේජ් එකවල තියෙනද? ඊට වඩා හොඳයි කොල්ලෙක් හොයාගන්න උනේ. මේ වගේ බල්ලෙක් ඇති කරගන්න එක. කොල්ලෝ කියන්නේ බල්ලෝ. කොල්ලන්ට බල්ලෝ කියන්නත් බෑ. ඊටත් පල්ලෑ. මට ගැළපෙන අවංකව ඉන්න හොඳ කෙනෙක් හම්බුනොත් පොඩ්ඩක් සලකලා බලන්න පුළුවන්. මම ලස්සන කෙල්ලෙක් නේ. එතකොට මං බස් වල යන්නේ නෑ. එතකොට මගේ ඇඳුම් වලට මගේ මේකප් වලට එතකොට මම මේ වලට කැම බීම් වලට මෙයාලා මේන්ටේන් කරන්න පුළුවන් කෙනෙක් තමයි මං හොයන්නේ. ඔයාගේ බස්සෙන් කොල්ලෝ කී දෙනෙක් වගේ ආවද? ගාන නම් ඉතින් කියන්න අමාරුයි. මොකද මම ලස්සන කෙල්ලෙක් නේ. කොල්ලන්ට වඩා බල්ලෝ හොඳයි කියලා කෙල්ලෙක් කියන වීඩියෝ එකක් මම දැක්කා. නොදන්නාකමට ප්‍රසිද්ධ මාධ්‍යයක කොල්ලන්ට විරුද්ධව බලු කතා කියන කෙල්ලේ උඹටයි මම මේ කියන්නේ තරහකට එහෙම නෙවෙයි ලස්සන කෙල්ලේ ආගනින් හොඳේ. දැනුවත් වෙන්නයි කියන්නේ. කෙල්ලෙකුට වඩා පින බලවත් හින්දා තමයි කොල්ලෙක් කළා උපදින්නේ. කොල්ලෙක් කළා උපදින්න පින තියෙන්න ඕන. කෙල්ලෙකුට වඩා පින තියෙන්න ඕන. කාන්තාවකට වඩා පින වැඩි කට්ටිය තමයි පිරිමේ වෙලා උපදින්නේ. ලෝකේ පහළ වෙන්නේ බුදුවරු. බුදුවරිය පහළ වෙන්නේ නැහනේ. බුදු වෙන්නේ පිරිමි. බුදු වෙන්නේ කොල්ල තමයි. මේ මහා භද්‍ර කල්පයේ ලෝ පහළ වෙන්නා වූ කකුසඳ කෝණාගම කාශ්‍යප ගෞතම ඇතුළු අනාගතයේ ලෝ පහළ වෙන්නා වූ මෛත්‍රී සම්මා සම්බුදු ඥාන වහන්සේ ඇතුළු සියලු බුදුවරු කොල්ලෝ. දැන් එතකොට කෙල්ලෙකුට බුදු වෙන්න ඕන නම් කාන්තාවකට බුදු වෙන්න ඕන නම් ඔක්කොටම කලින් පිරිමියෙක් බවට පත් වෙන්න ඕන. පිරිමි ආත්මයක් ලබන්න ඕන. ලබලා ඒ ලබා වූ ඒ පිරිමි ආත්මය දිගින් දිගටම ආරක්ෂා කරගන්න ඕන. අන්න එහෙම තමයි කාන්තාවකට බුදු වෙන්න තියෙන අවස්ථාව. දැන් එතකොට කොල්ලෝ බල්ලෝ ගානට දාලානේ කතා කරන්නේ. මං අහන්නේ නිකමට තාත්තත් එතකොට තියෙන්නේ තාත්තට තියෙන්නේ එතකොට බලු ගතිද? එතකොට තමුන්ගේ සහෝදරයන්ටත් තියෙන්නේ බලු ගතිද? එතකොට තමුන්ගේ පවුලේ අනිත් පිරිමි ඥාතීන්ට තියෙන්නේ බලු ගතිද? සමහර විට තමුන්ගේ ජීවිතයේ ඇසුරු නිසුරු කරපු යාළුවෝ මිත්‍රෝ මේ සියලු දෙනාටම තියෙන්නේ බලු ගති නිසා සමහරට එකපාරට හිතෙන්න පුළුවන් අනේ කොල්ලන්ට වඩා බල්ල හොඳයි කියලා. ඔය ගති කියනවා මිනිස්සුන්ගේ සිත් සතන් වල ඇති වෙන දෙයක් නේ. දැන් ඔයාලත් මම මේ කියන්නේ ඕනකට වඩා ඔය බල්ල තුරු ගන්න බලු චූන් කරන්න එපා. මොකද බලු චූන් කරන්න බල්ලෝ කියන්නේ අපිට වඩා පහත් කට්ටියනේ. ඒ කට්ටියට ඇලෙන්න ඒ කට්ටිය චූන් කරන්න මනසින් හිතින් ඒ කට්ටියත් එක්ක ඇලෙන්න බලු ගති ඇති වෙනවා. ගති කියනවා මේ මිනිස්සුන්ගේ සිත් සතන් වල ඇති වෙන්නා වූ දෙයක්. මිනිස්සු විදියට ඉපදිච්ච අපිට අපි ගති 31 උපත ලබනවා. ගති 31. තල 31. මොනවද මේ තල 31? ඒ තමයි මනුෂ්‍ය තලය. මනුෂ්‍ය තලය කියන්නේ එකක්. තව තියෙනවා දිව්‍ය තල 6ක්. ඒ කියන්නේ දිව්‍ය ලෝක 6 කියලා කියන්නේ මේවත් මේ ගති තමයි. දිව්‍ය ගති. එතකොට දිව්‍ය ගති 6යි, මනුෂ්‍ය ගතියයි. එතකොට 7යි. තව තියෙනවා ඉතින් උඩට ගියපුවාම බ්‍රහ්ම තල 20ක්. ඒවා බ්‍රහ්ම ගති. බ්‍රහ්ම තල 20යි. දැන් එතකොට ඔක්කොම 20යි 7යි 27යි 31 තලයක් සම්පූර්ණ වෙන්න තව 4ක් අඩුයි. ඒ තමයි දුගති 4. ඒ මොකද්ද? പ്രേත භූත නිරේ තිරිසන් කියනා වූ 4 අපාය. මෙන්න මේ 4 අපායේ තිරිසන් අපායේ තමයි ඔය බල්ලෝ ඉන්නේ. බලු ගති තියෙන්නේ උන්ට තමයි. එතකොට මිනිස්සුත් ගාව මෙන්න මේ සියලුම මේ 31 තලයේ තුලම කරක් ගහලා ආපු අපි තුල මේ ගති ටික හැමෝ ගාවම තියෙනවා. එහෙම තියෙන්න හේතුව තමයි අපි මේ 31 තලයේ තුලම කරක් ගහලා තමයි දැන් මේ මිනිස්සු ලෝකෙට ආවිල්ලා තියෙන්නේ. අපි ගාව මනුෂ්‍ය ගති තියෙනවා. අපි ගාව නැද්ද දේව ගති? දේව ගති තියෙනවා. බ්‍රහ්ම ගති නැද්ද? බ්‍රහ්ම ගති තියෙනවා. එතකොට පෙරේත ගති, භූත ගති නැද්ද? ඒවත් තියෙනවනේ. ඒ වගේ. එතකොට තිරිසන් ගති, හරක් ගති, ගොන් ගති, බලු ගති, සර්ප ගති, ඒ වගේ
දරුණු ගති ඒවා තියෙනවනේ. ඒ හේතුව මොකද? අර 31 තලයේම ඒ ගති වලම කරක් ගහලා ආපු නිසා තමයි අන්න ඒ ගති තියෙන්නේ. කොහොම නමුත් කොල්ලන්ට විරුද්ධව බලු කතා කිව්වට මං හිතන්නේ ඉතින් ඔය කොල්ල නම් ඔයත් එක තරහ වෙයි කියලා. ඒ වගේම තමයි මේ වගේ පැහැදිලි කිරීමක් කරාට අපේ හිතෙත් ඔයාගෙන ඊර්ෂ්‍යාවක් වෛරයක් වෛරයක් එහෙම මුකුත් නැහැ. නිකන් දැනුවත් වීම පිනිස විතරයි මේ කීවේ. එහෙනම් ඉතින් ගිහින් මූලික සමාජයක් නෙමෙයි කාන්තාවන්ට සම තත්ත්වය ලැබෙන්න ඕන කියන එක තමයි. සම තත්ත්වය කියන උඹ අපිට වඩා බිමින් ඉන්නේ උඹලා මම අපේ කරේනේ ඉන්නේ. ආපු වෙලේ ඉඳලා. කාන්තාවක් කියන කෙනා මහ පොළොව වගේ හැමදේම දරා ගන්නවා. ඌ. ඉතින් පිරිමින්ට එක කරන්න බෑනේ. ඔයා කොහොමද කියන්නේ මහ පොළොව වගේ ඔක්කොම දරා ගන්නවා පිරිමින්ට එක දරා ගන්න බෑ කියලා. දරා ගන්න එකක් කියන්නේ අපි දරා නොගන්න. පිරිමියෙක්ට දරුවෙක් පසුත කරන්න බෑනේ. ඒ වුණාට වැඩක් නෑනේ නංගි. ගෑස් තිබ්බට මදි සිලින්ඩරුත් තියෙන්න බෑයි. සාමාන්‍යයෙන් අපේ සමාජයේ දැන් ඔයා හිතන්නකෝ ගෑනු ළමයි ෆැෂන් කරන්න ගොඩක් ආසයි. ඔව්. ඉතින් ගෑනු ළමයෙක් ෆැෂන් එකක් කරලා ෂෝට් ඩ්‍රෙස් එකක් ඇඳුවොත් එහෙනම් පිරිමි එයාලට අර අකුරු තුනේ නමක් කියලා ටැග් කරනවා. මේක ඒ උඹලා ගමේ වෙන්න තිබිස්සුද අපේ ගෙවල් වල රකේම කරන්නේ. චී අපි එහෙම කියන්නේ කෙල්ල කොටට ඇඳලා කරලා ෆුල් නැද්ද අයියේ? නැතුව අපි මේ දිගට ඇඳන් ඉන්නේ උන්ට කටු ගහලා උඩට ගන්න ඕනවා. ගමේ අවුලක් නෙමෙයි. මම කියන්නේ ඒ කියන්නේ ගොඩක් කට්ටිය කාන්තාවක් ඉහළට යනකොට ගෑනු ළමයිට මඩ ගහනවා විශේෂයෙන්ම පිරිමි පාර්ශවයේ අපේ ලංකාව අර දියුණුවෙන් පවතින රටක් නේ. ඉතින් එයාලගේ කවුද මඩ ගහන්නේ කාට? මෙයා ඒ දවස්වල ආවේ කොහමද? අපිනේ මේ ගෙනියලා ඔක්කොම කළා නාවල කළා ඔක්කොම කළා නේද? මේ ඊයනේ මේ මොනවාද නේල් ආට් දාලා රොමියෝ කළා බලන්න අපි දෙරණේ වාට තියලා තියෙන තැන ඔයා එහෙම කතා කරන අපිට දුක හිතෙනවනේ මචං. නැද්ද මල්ලි? සුභාක්ක නැත්තම් ඉතින් අපිට එතන නෑ. මොකද්ද සුභාක්ක නැත්තම් එතන? සුභාක්ක උතර තියලා තියෙන්නේ කවුද? අපිනේ. බලාගන්න දැන් හරිද? අම්බේ හරිම ලස්සනයි රෙස්ටෝරන්ට් එක. හරිම ලස්සනයි ඔයා ඉඳගෙන ඉන්න විදිහ. ඔව් ලස්සනයිද ඉතින් මං ඉඳගෙන කොහොමද? ඉතින් මං කොහොමද සංවරයිනේ ඒකද කියන්න ඕනේ. මම කිව්වේ. මොකක්ද මේ? මට වෙන ඔයිල් ගාලා. මේ පැත්තට ඔයා නිසාම යාගේ ඔයිල් කරලා මොයිස්චරයිසර් මොකක්ද බ්‍රේක් කොයින්ද ගියේ? අකුලක් ගැන බලන්නේ නෙමෙයි අපි ආයේ ඔය ටෙට කකුල් දැකලා තියෙනවා අපි. අතිකෝ කිලියේ